හෙළ සිනමාවේ නිල් රජන ලෙසින් හඳුන්වන මාරණී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් සුසුම් හෙළුවා. දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය ඉතා අපහසු තත්ත්වයෙන් පසුගිය අප්‍රේල් 30 වනදා ඇයගේ අවසන් උපන්දිනයද සමරා තිබුණා. 1949 වසරේ උපන් ඇය මිය යන විට වයස අවුරුදු 76යි. සීලවති ෆොන්සේකා සහ ගිල්බර්ට් ෆොන්සේකා මහතාට දාව උපන් ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන්ස් සහ ගුරුකුල විද්‍යාලවලින්. 1965 වසරේ උපාලි සමග විවාහ වන ඇය වසර 15කට පසුව එම විවාහයට සමුදුන්නා. වසර 6ක් තනියම කල්ගත කළ ඇය 1986 වසරේදී නැවත රංගන ශිල්පී ලකී ඩයස් සමග විවාහ දිවියට පත් වුණා. එතැන් පටන් 2011 වසරත් එක් ඔහු සමග කල්ගත කළ ඇය එම වසරේ නැවත තනියම ඉන්න තීරණය කළා. එසේම ඇය 2010 වර්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද නියෝජනය කළා. දීර්ඝ කාලයක් තිස්සේ රංගන කටයුතුවල නියැලීමේදී අධිබැරති ආලෝක කිරණවලට නිරාවරණය වීම නිසා ඇය අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරු වුණා. පසුව ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා නැවත සුව අතර පත් වුණා. නමුත් නිර්දේශ කළ ඖෂධ නියමිත කලට නියමිත ප්‍රමාණයෙන් ලබා නොගැනීම නිසා ඇය පසුගිය කාලයේ නැවත රෝගාතුර වුණා. එහිදී රෝගය උත්සන්න වූ සමයේ ඇයගේ සහෝදර කලා ශිල්පීන් බෝධි පූජා පින්කම් පවා පැවැත්තුවා. නමුත් ඇය ඊයේ මධ්‍යම රාත්‍රී අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත්තා. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.